අපි තවත් වෙනස් විදිය ගණන් ටිකක් හදමු. දෙකයි මිලි තත්පරයට කියන ඒකක වලට පරිවර්තනය කරමු. මිලි තත්පරයට කියන ඒකකයේ තේරුම මොකක්ද? අපි හිතමු මෙන්න මේ වගේ උදාහරණයකට මෙන්න මේ වගේ චලිතයක් සලකමු. මේ තියෙන අංශුවක් එහා පැත්තට ගිහිල්ලා ආයි මැදට ඇවිල්ලා ආයි අනිත් පැත්තට ගිහිල්ලා මැදට එන්න. එහෙම චලිතයක් ඇති කරනවා කියලා කියමු. ඔය වගේ චලිත 1යි තව චලිතයයි චලිත 2යි ඔය විදිහේ චලිත කීපයක් සිද්ධ කරා කියලා අපි හිතමුකෝ. මම මිලි තත්පර 4ක් ගණනකොට චලිත ඔක්කොම 8ක් සිද්ධ වුණා කියලා අපි හිතමුකෝ. එහෙම වුණොත් මම අහනවා මිලි තත්පර 1කට චලිත කීයද කියලා. මිලි තත්පර 1කට චලිත කීයද? ඔයාලගේ උත්තරේ මොකක්ද? චලිත 8ක් සිද්ධ කරනවා මිලි තත්පර 4කට. 4යි මිලි තත්පර. එහෙනම් මිලි තත්පරයට චලිත කීයද? 2යි. එහෙනම් ඔයාලට තේරෙනවා දැන් මේ මිලි තත්පරයට කියන එකනාගේ තේරුම මොකක්ද කියලා. 1යි මිලි තත්පරයට කියන ඒකකවල තේරුම 1යි. 1 යට මිලි තත්පර. හරි. දැන් අපි ආයෙත් සැරයක් අපේ ගානට එමු. මේ ඒකක පරිවර්තනය අපි සිද්ධ කරන්න මේ හරේ තියෙන ඒකක හරයෙන් ලියාගෙන ඉමු. 2යි මිලි තත්පරයට කියන ඒකකයේ සමාන වෙනවා 2යි 1 යට මිලි තත්පර. 2යි 1 යට දැන් මෙන්න මේ මිලි තත්පර කියන එකන අපි තත්පර කරමු. මිලි තත්පර කරන්නේ කොහොමද? මිලි කියන උපසර්ගයේ තේරුම ලිව්වනම් හරි. මිලි කියන උපසර්ගයේ තේරුම ගුණ කිරීම 10 ඍණ 3යි. එහෙනම් හරේ එනවා 10 ඍණ 3යි තත්පර කියලා. දැන් අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේ හරේ ඉන්න කට්ටිය ලවයට අරගෙන යන්. එතකොට 10 ඍණ 3 උඩට අරගෙන යනකොට අපි දන්නවා දර්ශකයේ ලකුණ මාරු වෙනවා. එහෙම වුණොත් උත්තරේ කීයද? 2 වැඩි කිරීම 10 ඍණ 3 උඩට යනකොට ධන 3යි තත්පර උඩට යනකොට තත්පරයට වෙනවා. එහෙනම් 2යි මිලි තත්පරයට සමාන වෙනවා 2 වැඩි කිරීම 10 3යි තත්පරයට. තව ගානක් හදමු අපි. විස්සයි මිලිමීටරයට මීටරයට කරන්න. 20යි මිලිමීටර කියලා කියන්නේ මිලිමීටරයට කියන එකේ තේරුම 1 යට මිලිමීටර. 20යි මිලිමීටර මීටර කරන්න ඕනේ. මිලි කියන උපසර්ගයේ තේරුම 10 ඍණ 3යි. නම් 10 ඍණ 3යි මීටර වෙනවා. අවසාන උත්තරය කීයද එතකොට?
20 වැඩි කිරීම 10 ඍණ 3 වලට ගිහුවහම 10 ධන 3යි 10 3යි මීටර වෙනවා. තව ගානක් හදමු. 20යි ජූල් මිලිග්‍රෑමයට මෙයාව අපි පරිවර්තනය කරමු ග්‍රෑමයට ජූල් කියලා. මම මේ මිලි කියන උපසර්ගය දිගටම භාවිත කරපු හින්දා වෙන එකකින් කරනවා. කිලෝග්‍රෑමයට ජූල් 20 ග්‍රෑමයට ජූල් කියලා කරමු අපි. එහෙමනම් අපිට එනවා 20යි ජූල් හරේ තියෙන්නේ දර්ශකය 1යි. අපි දර්ශකය 1 වෙන අවස්ථාවලදී ලියන්නේ නැහනේ. කිලෝග්‍රෑම් යට තියෙන්නේ සමානයි 20යි ජූල් කිලෝග්‍රෑම් ග්‍රෑම් කරන්න ඕනේ. කිලෝ කියන උපසර්ගයේ තේරුම 10/3යි. එහෙනම් 20යි ජූල් කිලෝග්‍රෑමයට සමාන වෙනවා 10/3 උඩට යනකොට 10 ඍණ 3ක් වෙනවා. 20 වැඩි කිරීම 10 ඍණ 3යි ජූල් ග්‍රෑමයට කියලා එනවා. තව ගානක් හදමු අපි. දෙකයි මීටරයට කිලෝග්‍රෑම් හරවන්න කියලා මම කියනවා නැනෝමීටරයට කිලෝග්‍රෑම් වලට. right. අපි හරේ ලවයේ තියෙන එකක වෙන් කරගෙන ලියමු මුලින්ම 2 කිලෝග්‍රෑම් මීටරයට මීටර නැනෝමීටර කරන්න ඕනේ. 2 කිලෝග්‍රෑම් යට අපි පුරවන්න ඕනේ. පළවෙනියටම අපි හොයාගෙන ඉමු නැනෝමීටර සහ මීටර අතර තියෙන සම්බන්ධය. අපි දන්නවා නැනෝමීටර එකක් කියලා කියන්නේ නැනෝ කියන උපසර්ගයේ තේරුම 10 ඍණ 9යි. දැන් මෙතන මීටර තමයි නැනෝමීටර කරන්න ඕනේ. එහෙනම් මීටරයට නැනෝමීටර හොයා ගන්න ඕනේ. අපි මොකද කරන්නේ? දෙපැත්තම 10 ඍණ 9ෙන් බෙදෙනවා. එතකොට මෙතන 1 මීටර එනවා. 1 මීටර සමාන වෙනවා 1 වැඩි කිරීම 10/9යි නැනෝමීටර. right. අපහො අපි ගානට එමු. අපිට දැන් මෙතන කරන්න තියෙන්නේ මොකද්ද? මීටර නැනෝමීටර වලින් ලියන්න ඕනේ. මීටර එකකගේ නැනෝමීටර වලින් ලියන්න ඕනේ. හරි. 2 කිලෝග්‍රෑම් මීටරයට සමාන වෙනවා 2 කිලෝග්‍රෑම් බෙදීම මීටර නැනෝමීටර. මීටර නැනෝමීටර. මීටර එකක් නැනෝමීටර 1 වැඩි කිරීම 10/9යි. 1 වැඩි කිරීම 10/9යි නැනෝමීටර. එහෙනම් අවසාන උත්තරය කීයද? 10/9 උඩට එනකොට 10 ඍණ 9ක් වෙනවා. 2 වැඩි කිරීම 10 ඍණ 9යි නැනෝමීටරයට කිලෝග්‍රෑම් කියලා එනවා. අපි තව සංකීර්ණ ගණන් ටිකක් ඊළඟ වීඩියෝ එකෙන් හදමු.